ආසාවක් ඇති කරගන්න. ලෝකේ කිසිම කෙනෙක් දියුණු වෙච්ච කෙනෙක් පොසත් කෙනෙක් නෑ. තමන් ආස නැති දෙයක් කරලා දියුණු වෙච්ච. හැම කෙනෙක්ම දියුණු වුණා නම් දියුණු වෙලා තියෙන මොකක් කළද? තමන් ඇත්තටම ආස දෙයක් කරලා. ඔබේ රැකියාව ආසාවෙන් කළොත් උදේට නැගිට්ටොත් මම අද මේ රස්සාවෙන් හොඳ වැඩක් කරලා පෙන්නනවා. අද මම කරන වැඩේ හරියටම කරනවා කියලා ආසාවක් ඇති කරගත්තොත් මේ පළාතේ ඉන්න හොඳම බාසුන් නැහැ මමයි කියලා ආසාවක් ඇති කරගත්තොත් ඒක වෙනවමද නැද්ද? වෙනවමයි. හැබැයි ආසාව තියෙන්න ආසාව ඇති කරගන්න. මේ පිටුරේ බලනකොට මොකක්ද ඇති කරගන්නේ? ආශාව ඇති කරගන්න. ආශාව. අතුණයි. තව එකක් තියෙනවා මොකද්ද? මම කලින් මේක කිව්වා කවුරු කොහොම කිව්වා ඔබ හැම වෙලේම හිතන්න මම දක්ෂේ. කවුරු මතක තියාගන්න දක්ෂේ වෙන්න අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. අප්පුඩිය ගහන්නේ කාත් එක්කද? මම ගැහුවත් විතරයි ගහන්නේ ඈ. හරි. දැන් ගම් බලන්න. නමයක් තියෙනවා. අටයි. තාම දෙකයි නෑ තියෙනවා. 9යි. 10යි. 12යි. 10යි. 11යි. අපි වාසනාවන්තද අවාසනාවන්තද? වාසනාවන්තයි. මේ අවධානය නැති වුණොත් මොකද වෙන්නේ? right. මේ සැරේ කවුරු බලන්න වරදින චපුඩිය ඔන්න ගැව්වා. අන්නේ කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න. නේද? හරි. දැන් ගාව බලන්න හරියට. ඔන්න ගැව්වා. හොඳයි එකක් දෙකක් වැඩිවට දැන් මොකද වෙලා තියෙන්නේ අපේ අප්පුඩිය? දැන් හරියටම අවධානය වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා බලන්නකො පොඩ්ඩක් අක්කර කීපයයි ගියේ අපේ අවධානය වැඩි වුණා. හැම වෙලේම කරන වැඩේට මොකද තියාගන්න ඕනේ? අවධානය කව බලන්නේ? යම්. අපි විශේෂයෙන් නම් අපි යන තැන හැම දෙයකටම අපි සීල් එක ගන්න මොන සීල් එකද? විශිෂ්ට වාස්කේ සීල් එක. අපි යන තැන ගහන්න දැන් මෙතුමාලා කිව්වා ලංකාවේ හොඳම දේශීය සිමෙන්ති හොල්සිම් කියලා. එහෙනම් හොල්සිම් එක ගහන සීල් එක මොන වගේ වෙන්න ඕනද? විශිෂ්ට වාස්කේ සීල් එක. මිනිහා නියම වැඩකාරයා. හරිම හොඳයි. අපි පුතාගේ කියන්න දෙන්නේ කියලා. දුන්නේ හදන්න දෙන්නේ කියලා. එහෙම මිනිස්සු කියන වාසුනේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න අවධානය වැඩි කරගන්න. බොහොම හොඳයි. ආයසරයක්? මම වාසනාවන්තයි.